හෙලෝ නිපුණයියේ අයෝ අඬනවද? ඔයාගේ ගහන සත්‍ය මට ඇහෙනවා. ප්ලීස් ඔක නවත්තන්න. නිරතරම් අනේ නිපුණයියේ ප්ලීස් ඔක නවත්තන්න. මට දරා ගන්න බැරි වෙයි. අයෝ දුක් වෙන්නේ. ඇයි? ඔයාට මොකක් හරි දුකක් තිබ්බොත් මට කියන්න. මේෂා මගේ හොඳම යාළුවා වුණා. මේ වෙලාවේ මම ඔයාගේ පැත්තේ. ඔයාගේ ඕනම දුකක් මට කියන්න මං ඉන්නවත් එක්ක. නෑ නෑ අයියේ මං අඬන්නේ. මම මොකටද අඬන්නේ? මට දුක ඔයාම දුක් කළායි. අනේ අයියේ ප්ලීස් මේ අහන්නකෝ. හරි. ඔයා දවස් 4ට හෝ කැලණි පාර්කෙට එන්න. මං එනවා. ඔයාගේම වේදනාව මට කියන්න. ප්ලීස් ඔයා මුකුත් කරගන්න නැහැ කියලා මට ප්‍රොමිස් දෙන්න. අහන්න අයියේ. අයියෝ දුක් වෙන්නේ. ඔයාගේ අයින් වෙලා කිය ඔයාගේ ජීවිතේ වැඩක් නැති කෙනෙක්. ඔයාට ගොඩාක් ආදරය කරන ඔයා මත්තේම නැහැන ඔයාව ගොඩාක් ආදරෙන් බලා ගන්න ඔයාගේම කෙනෙක් ඔයාගේම කියලා කෙනෙක් කොට ළඟදිම හම්බෙයි අයියේ. ඔව් මට ගොඩාක් විශ්වාසයි. ළඟදිම හම්බෙයි. ඔයා සතුටු වෙන ඔයාගේ ජීවිතෙන් වැදගත් වැඩකට නැති කෙනෙක් ගියේ. එයා මගේ යාළුවා වුණා. එයාව දාලා ගියා. මොකද මම ඔයාගෙන හොඳටම දන්නවා අයියේ. අදින් පස්සේ මට යාත් එක ගන්න දෙනකුත් නැහැ කොහොමද?